සුබම සුබ දවසක් කියලා පිළිගන්නවා අස්වැසුම් ප්‍රතිලාභය වල හැම කෙනෙක්ම අදත් මගේ YouTube channel එකට. ඉතින් දවස් දෙක තුනකින් තමයි ඔන්න අද මම මේ වීඩියෝ එකක් ගේන්නේ. ඉතින් රජය මගින් විශේෂ දැනුම් දීමක් කරලා තියෙනවා ජනවාරි මාසයේ අස්වැසුම් ලාභීන්ට. ඉතින් ඒ පණිවිඩය ගේන්න තමයි මම මේ වීඩියෝ එක අරන් ආවේ. ඉතින් මේ වීඩියෝ එක ගොඩක් වටින වීඩියෝ එකක්. ඉතින් මේක තප්පරයක්වත් ස්කිප් නොකර ඉවර වෙනකම්ම බලන්න. ඒ වගේම තමයි මේ වීඩියෝ එක ඔයාගේ නොදන්න යාළුවන්ටත් බලන්න අනිවාර්යයෙන්ම ෂෙයා කරන්න. ඉතින් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. මේක බලන ඔයා තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම මගේ YouTube channel එක subscribe කරලා අපේ channel එකට එකතු වෙන්න. ඉතින් මගේ YouTube channel එක subscribe කරන හැමෝටම රුපියල් 5000ක මුදල් තෑගයක් ලබා දෙනවා කියලා ඔයාලා මේ වෙන විටත් දන්නම ඇති. ඉතින් මම රතු පාටින් රවුම් කරන තැන මුලින්ම ඔබන්න. ඊට පස්සේ ඔයාට මගේ channel තුනම පෙන්වාවි. ඊට පස්සේ මගේ මුලින්ම උඩින්ම තියෙන අස්වැසුම channel එක ඉස්සරහින් තියෙනවා subscribe කියලා බටන් එකක් සුදු පාටින්. එතන click කරගන්න. ඊට පස්සේ ඊට යටින් තියෙනවා එසෙන තොරතුරු කියලා channel එකක්. එතන ඉස්සරහා තියෙන YouTube subscribe බටන් එකත් click කරගන්න. ඊට පස්සේ පල්ලෙහාම තියෙනවා සැමටම මුදල් කියලා YouTube channel එකක්. ඉතින් අනිවාර්යෙන් ඔයාලා මේ YouTube channel එක subscribe කරලා තියාගන්න. මොකද මේ සැමටම මුදල් කියන YouTube channel එක subscribe කරලා තියෙන කට්ටියට මං වෙනම රුපියල් 5000ක මුදල් තෑගයක් ලබා දෙනවා. ඉතින් එතන ඉස්සරහා තියෙන subscribe button එකත් click කරගන්න. ඉතින් ඔයා මේ විදිහට මගේ YouTube channel තුනම subscribe කරලා තිබ්බොත් ඔයාට රුපියල් 5000 ගානේ රුපියල් 15000ක මුදල් තෑගයක් දිනා ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මගේ YouTube channel තුනම අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න. 2026 ජනවාරි මාසේ අස්වැසුම් මුදල් තාමත් සිස්ටම් එකට වැටෙන්න පරක්කු වෙයි කියලා ගොඩක් දෙනෙක් මගෙන් අහපු ප්‍රශ්නයක්. ඉතින් මේ ප්‍රශ්නෙට උත්තරයක් විදියට තමයි අද මම මේ වීඩියෝ එක ගෙනල්ලා තියෙන්නේ. ජනවාරි මාසේ අස්වැසුම් ලාභීන්ට රජය මගින් ඊයේ විශේෂ නිවේදනයක් දැනුම් දුන්නා. ඉතින් සිස්ටම් එකේ පොඩි ප්‍රශ්නයක් නිසා තමයි මේ වන විටත් සිස්ටම් එකට තාම මුදල් වැටිලා නැත්තේ. ඉතින් සිස්ටම් එකේ පොඩි ප්‍රශ්නකුත් තියෙනවා. ඒ වගේම තමයි ඔයාලා දන්නම ඇති 2025 දී අර තොරතුරු යාවත් කාලීන කිරීමේ ඇප්ලිකේෂන් එකක් බාර දෙන්න කිව්වා. ඉතින් ඒ ඇප්ලිකේෂන් එක තාම රජය මගින් චෙක් කරන ගමන් තියෙන්නේ. ඒ නිසා තමයි ජනවාරි මාසේ අස්වැසුම් මුදල් තාමත් සිස්ටම් එකට වැටලා නැත්තේ. ඉතින් ගොඩක් දෙනෙක් බය වෙලා ඉන්නවා මේ සිස්ටම් එකට මුදල් වැටලා නැති නිසා මේ පාර ජනවාරි මාසේ අස්වැසුම් මුදල් එයාලට හම්බෙන්නේ නැද්ද කියලා. ඉතින් එහෙම එකක් වෙන්නේ නැහැ. හැමෝටම ජනවාරි මාසේ අස්වැසුම් මුදල් ලැබෙනවා. ඒ නිසා කවුරුත් බය වෙන්නේ නැතුව ඉන්න. සිස්ටම් එකේ පොඩි අවුලක් නිසා තමයි තාම සිස්ටම් එක අප්ඩේට් වෙලා නැත්තේ. ඉතින් අද හවස හෝ හෙට වෙන විට මේ අවුල නිවැරදි කරලා අනිවාර්යෙන් ඔයාලගේ මුදල් සිස්ටම් එකට වැටෙනවා කියලා රජය මගෙන් නිවේදනය කරලා තියෙනවා. ඉතින් තව විශේෂ නිවේදනයක් ඔයාලට දැනුම් දෙන්න ඕනේ. ඒ තමයි ජනවාරි 15 වෙනිදා මුළු දිවයිනේම සිටින පාසල් ළමුන්ට නොමිලේ නිල ඇඳුම් ලබා දෙනවා කියලා රජය මගින් දැනුම් දීමක් කරලා තියෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ නොමිලේ බෙදා දෙන නිල ඇඳුම් ඔයාගේ පාසල් යන ළමයාටත් අනිවාර්යෙන් අරගෙන දෙන්න කියලා මම ඔයාලගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. ඉතින් ඒ වගේම තමයි ආපදාවෙන් අවතැන් වූ පාසල් ළමුන්ට ලබා දෙන රුපියල් 25000ක දීමනාව ඊයේ දිනේදී දීමට ආරම්භ කරලා තියෙනවා. ඉතින් මේ රුපියල් 25000ක දීමනාව ඔයත් තාම ගත්තේ නැත්නම් අනිවාර්යෙන් ගන්න. ඉතින් අර දික්වාසි නිකුණාටුවෙන් ආපදාවට ලක් වූ අවතැන් වූ පාසල් ළමුන්ට විතරයි මේ රුපියල් 25000ක දීමනාව ලැබෙන්නේ. ඉතින් ඔයාට මේ රුපියල් 25000ක දීමනාව තාම හම්බුනේ නැත්නම් අනිවාර්යෙන් පල්ලෙහා කමෙන්ට් කරන්න මේ රුපියල් 25000ක දීමනාව තාම ගත්තේ නැහැ කියලා. ගත් නැති කට්ටියට මං අනිවාර්යෙන් මේ රුපියල් 25000ක දීමනාව අරගෙන දෙන්නම්. ඉතින් ඒ වගේම තමයි ආපදාවට ලක් වූ පාසල් ළමුන්ට රුපියල් 6000ක දීමනාවකුත් ලබා දෙනවා. ඉතින් මේ දීමනාව ගත්තේ නැති අයත් අනිවාර්යෙන් පල්ලෙයක් කමෙන්ට් කරන්න. මං ඒ අයටත් මේ රුපියල් 6000ක දීමනාව අරගෙන දෙන්නම්. ඉතින් ඒ වගේම තමයි අදට මෙන්න මෙච්චරයි මට ඔයාලට ගේන්න පුළුවන් තොරතුරු. ඉතින් සිස්ටම් එක අප්ඩේට් වුණ ගමන්ම මං ඔයාලට ඒ විස්තරත් අරගෙන එන්න. ඉතින් තාමත් සිස්ටම් එක චෙක් කරගන්න දන්නේ නැති කවුරු හරි ඉන්නවා නම් මේ වීඩියෝ එක පල්ලෙහෙන් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඔයාගේ නම ඔයා සිස්ටම් එක චෙක් කරගන්න දන්නේ නැහැ කියලා මම ඔයාලට අනිවාර්යෙන් සිස්ටම් චෙක් කරලා දෙන්නම්. මොකද මම ගොඩක් කමෙන්ට් කරපු ගොඩක් කට්ටියට මේ වෙන විටත් සිස්ටම් චෙක් කරලා දීලා තියෙනවා. ඉතින් ඔයා සිස්ටම් එක චෙක් කරගන්න දන්නේ නැත්නම් අනිවාර්යෙන් පල්ලෙය කමෙන්ට් එකක් දාන්න. මම ඔයාලට සිස්ටම් එක චෙක් කරලා දෙන්නම්. ඉතින් මේ වීඩියෝ එක අදට අවසానයි. ඉතින් ඔයාලට කියන්න තව දෙයක් තියෙනවා. මගේ YouTube channel එක subscribe කරන හැමෝටම රුපියල් 5000ක මුදල් තෑගයක් ලබා දෙනවා කියලා මම කිව්වා ඇති. ඉතින් ඒකේ දැන්ට අදියර 10ක් විතර ගිහිල්ලා ඉවරයි. ඉතින්
ඔයාට රුපියල් 5000ක මුදල් තයාගයක් ලබා ගන්න ඕන නම් අනිවාර්යෙන් මගේ YouTube channel එක subscribe කරලා මේ වීඩියෝ එකට ඔයාගේ නම කමෙන්ට් කරගෙන යන්න. කමෙන්ට් වලින් තමයි මම ජයග්‍රාහකයෝ තෝරගන්නේ. ඉතින් අදට මේ වීඩියෝ එක ඉවරයි. ඔයාලට සුබම සුබ දවසක්.